එසේනම් මීළඟට සුබ පැතුම් කිරීම සඳහා ප්‍රවීණ රසායන විද්‍යා දේශක චරිත දිසානායක ගුරු පියාණන්ට ගෞරවයෙන් යුතුව වේදිකාවට ඇරයුම් කර සිටිනවා. අවසරයි මගෙනකම අපේ මදුස්ස ඇතුළු සියලුම සම්භාවනීය මුත්තන්ගෙන් දරුවන්ගෙන් අවසරයි. මම දන්නේ නැහැ මේ නම කියන ගම කතාවක් තියෙනවා කියලා. මේ ඉවෙන්ට් එක දන්නෙත් නැහැ මම ඇත්තට මොකද්ද කියලා. කොහොම හරි අපි මේම කියමු. මෙතන O level පන්ති වල කියන්නේ සාමාන්‍ය පෙළ ළමයි ඉන්නේ. අපි ඉතින් උගන්වන්නේ උසස් පෙළට. එතකොට මේ මොකද කියන්නේ? මේ දෙක අතර තියෙනවා යම් ආකාරයක පරතරයක්. ඒක තේරුම් ගැනීම වැදගත්. කියන්නේ අපි කෙලින්ම ගත්තොත් විද්‍යා විෂයන් හදාරන්න එනවා නම් අනිත් විෂයන් වලත් එහෙම තමයි. එහෙනම් ඕගොල්ලෝ මේ අදාළ විෂයන් වල මේ මූලික හරයන් ඉගෙන ගැනීම වැදගත් විෂයන් ඉගෙන ගන්න. ඒකට කියන්නේ ලකුණු ලබා ගන්න අවශ්‍ය කොටස් ටිකක් සම්පූර්ණ කිරීම අමතරව ඒ අදාළ විෂයේ මූලික කාරණා ටික හදා ගන්න නැතුව උසස් පෙළට આવොත් මේක විද්‍යා විෂයක් වෙන්න පුළුවන් නැත්නම් වාණිජ විෂයක් වෙන්න පුළුවන් මොකක් හරි ඒකට අවශ්‍ය මූලික කරුණු ටික මූලික දේවල් සිද්ධාන්තමය කාරණා කියන අපි බේසික් කියලා කිය. ඒවා ටික දන්නේ නැතුව අන්තිම මොහොතේ එහාට මෙහාට ලකුණු ටිකක් එහාට මෙහාට කරගන්න මොන හරි ගෝණි සෙල්ලමක් දාගෙන විභාගේ පාස් වුණොත් සමහරලාට ඒලල් වලදී වැඩේ කරගෙන යන්න බැරි වෙනවා. ඒකින්දර මූලික දේවල් සමග අධ්‍යාපනය සම්පූර්ණ කර ගැනීම තමයි වැදගත්. ඊළඟට අපි දැනන් ඉන්න ඕනේ කියන්නේ විශේෂයෙන් 10 11 වෙනකොට මේ වෙනස් වීම පටන් ගන්නවා ළමයින්ගේ. 10 වසර 11 වසර වෙනකොට අර ළමයිට ටික ටික හිතෙන්න ගන්නවා මේ අපි දන්නවා දෙමව්පියන්ට වඩා කියලා. ඒකෙදි අපිටත් හිතුණා ඒ කාලේ. يعني පොඩි කාලේ හිතෙනවානේ අම්මලා තාත්තලා ගොඩක් දන්නවා කියලා පස්සේ ටික ටික ලොකු වෙනකොට හිතනවා ඒගොල්ලෝ මොනවද දන්නේ අපි තමයි දන්නේ කියලා. ඒගොල්ලෝ අලුත් තාක්ෂණේ දන්නෙත් නෑ අලුත් ලෝකේ දන්නෙත් නෑ ඒගොල්ලෝ වයසයි මේ අපි දේවල් දන්නවා කියලා හිතන එක අපිටත් ඒ කාලේ හිතුණා. ඒක හරි. ඒගොල්ලෝ නොදන්න දේවල් අපි ඒ කාලේ දන්නවා. කියන්නේ අලුත් ලෝකේ වෙනස් වෙනවා අලුත් වෙච්ච දේවල් බොහොම ඉක්මනින් ළමයි ග්‍රහණය කර ගන්නවා. ඒද දෙමව්පියන්ට වඩා දේවල් ළමයි දන්නව වෙන්න පුළුවන්. නමුත් දෙමව්පිය අර ජීවිත කාලයක් තිස්සේ අත්දැකීමෙන් ගත්ත වෙන සෙන්ස් එකක් තියෙනවා වෙන දැනෙන කෑල්ලක් තියෙනවා. ඒතර සමහරවිට ඒගොල්ලන්ට ඒක හරියට කමියුනිකේට් කරගන්න බැරි වෙන්න පුළුවන්. සංනිවේදනය කරගන්න බැරි වෙන්න පුළුවන්. කාර්යයට කියවෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ඒ තියෙන අත්දැකීමත් එක්ක ඒගොල්ලෝ දේවල් වගේක් කියනවා. ළමින්ට කියන්න තියෙන ඒවා ඒ කියන එකත් එක්ක එකඟ වෙන්න බැරි වුණත් අඩුම ගානක මතක තියාගන්න. ඒක මතක තියාගන්න ඔයාලට පස්සේ කාලෙකදී තේරෙයි ඒ කියපු එක මොකද්ද කියලා. ඒක වැදගත්. ඒ කියන්නේ සමහරක් ඒවා දැන් මම සාමාන්‍යයෙන් නිතර කියන එකක් තමයි අපේ අපච්චි කරපු සමහර දේවල් මට තේරුණේ අවුරුදු 35න් පස්සේ කියලා. එතකන් තේරෙන්නේ නැහැ මොකද්ද යා මේ කරේ කියලා. ඒ හැමෝටම එහෙම තමයි මම හිතන්නේ. තාත්තව තේරුම් ගන්න අවුරුදු 35ක්වත් වෙන්න ඕන. අම්මලා නම් කියනවනේ අපි මේක කර අර කර කුඩු කුඩු ගා කියනවනේ. තාත්තලා එහෙම කියන්නේ නැහැ කිසි දෙයක් කරපු දේවල්. ඒතර බොහොම නිශ්ශබ්දව ඉන්නේ මේ යා ඒ වෙලාවේ ඒ කරේ මොකද්ද කියන එක අපිට තේරුම් ගන්න දෙදී සෑහෙන කාලයක් යනවා. ඒතර සමහරලාට ඉතින් තාත්තා ජීවිත නතර නැති වෙන්නත් පුළුවන් එහෙම දේවල් වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ ඒකෙම පොඩි version එකක් තමයි මම කිව්වේ මේ අම්මලා කියන සමහරක් දේවල් අපිට ළමින්ට මේ මොකද්ද කියන එක පැහැදිලි නැති වෙන්න පුළුවන්. නමුත් ඒක නිකන් වාක්‍ය දෙක තුනක් හැටියට හරි මතක තියාගත්තොත් පස්සේ කාලෙකදී මේ මොකද්ද කිව්වේ කියන එක තේරෙන්න ඉඩ තියෙනවා. අනිත් පැත්තට දෙමව්පියන්ට කියන තියෙන වැඩි ළමයි ওই කාලේ මේ බොහොම වේගෙන් වර්ධනය වෙනවා සහ ඒගොල්ලෝ බොහොම වේගෙන් මේ නිදහස සොයාගෙන යනවා. ඒකට ඒගොල්ලන්ගේ නිදහස සීමා කිරීම ඒගොල්ලෝ දකිනවා එන වැරද්දක් ඇටියෙට. ඒක හරි. කියන්නේ නිදහස හොයන වෙලාවේදී නිදහසට බාධා කරන අය ඒගොල්ලෝ සතුරු හැටියට දකින්න එක හරි. ඒක වැරද්දක් නෑ. ඉතින් එතකොට මේ එහෙම නිදහස නිකම්ම දෙන්නත් බෑ. ඒක අයාලේ ගිහිල්ලා මොකක් වෙයිද දන්නෙත් නෑ. ඔකට හොඳම දේ තමයි අර ඈත ඉඳන් බලන් ඉන්න එක. يعني ළමයිට යන්න දීලා
උදව්වක් ඕනේ වුණොත් විතරක් උදව් කරන්න පුළුවන් වෙන විදිහට දුර ඉඳන් බලන් ඉඳලා උදව්වක් ඕනේ වෙලත් ඒත් උදව් කරන්න ඕනේ නැහැ. කියන්නේ යක් කෙලව ගත්තට පස්සේ ගිහිල්ලා අත දාලා උදව්වක් කරන්න පුළුවන් නම් ළමයාටයි දෙමව්පියන්ටයි දෙගොල්ලන්ටම මේ ඒක තේරෙන්නේ මොකක්ද උනේ කියලා. අඳුන අපි ගුරුවරයෙක්ට ඒක තේරුම් ගන්න ඕනේ. දැන් මේ දවස්වල සාකච්ඡා යනවනේ මේ ළමයිට ගහන්න ඕන නම් මනම් ගහන්න ඕනේ නැහැ වගේ. ඒකේ තියෙන්නේ ඒ කතාවම තමයි. ළමයා කියන්නේ වෙන ජීවියෙක් මං කියන්නේ. මං කියන්නේ මට මගේ ළමයා මගේ දරුවා වුණත් එහෙම පාලනය කරන්න අයිතියක් නැහැ කියන තැන මම ඉන්නේ. අපිට පුළුවන් යම් දේවල් කියන්න ඊටු ටික එයා කරගෙන යන්න ඕනේ. එයාට කරගන්න බැරි තැනකදී අපි උදව් කරන එක වෙන එකක්. ඒක එයා වෙන සොයන් ජීවිතයක්. ඒක එයාට ගත කරන්න දෙන්න ඕනේ. අවශ්‍ය වෙලාවට විතරක් අපි ඉදිරිපත් වුණාම ඇති කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් මේ වගේ දේවල් සෑහෙන්න වටිනවා. මේ අපිත් සාමාන්‍ය ප්‍රයිස් ගිවිං එහෙම කරනවා පන්තිවල අර එහෙම මේක ටිකක් ඊට වඩා ඉහළ තලයකට කරන ප්‍රයිස් ගිවිං එකක්. දැන් මේකේ තියෙන මූලිකම වැඩේ තමයි මේ එහෙම තෑග්ගක් ගත්තම මේ Tamanට Tamanව දැනන විදිය වෙනස් වෙනවා. මම විශ්වාස කරන විදිහට මිනිස්සෙගේ සාර්ථකත්වයට බලපාන ලොකුම දේ තමයි ආත්ම විශ්වාසය. ඒතර මේ දිනෝදාහක් මැද්දේ ඕඩයක් ගන්නකොට සම්මානයක් ගන්නකොට ජයග්‍රාහී මොකක් කර දෙයක් සමරුවක් ලබා ගන්නකොට Tamanට Taman ගැන ලොකු ආත්ම අභිමානයක් විශ්වාසයක් ගොඩනගෙනවා. එතෙන් සිට ඔයාට ඔයාව දැනන විදිය වෙනස් වෙනවා. ඒක මාර වැදගත්. අපි ඔය දකින්නේ මේ මැච් වල හරි මොනවා හරි සමහර කීඩුකේ සෙල්ලම් කරන්නේ ඒ ගහන පාරවල එන ෂුවර් පිට ගහන. ඒක දන්නවා මේක එළිය තමයි නතර වෙන්නේ. ඒ කොන්ෆිඩන්ස් තමයි වැඩි. ආත්ම විශ්වාසයේ ගොඩනැගීම තමයි මේ වගේ ඇගේ කිරීම වල තියෙන මූලිකම දේ. ඒක ඉතා වැදගත් විශේෂයෙන් ළමයෙකුට මේ තමන් අනිත් අය අගය කරනවා කියන එක සෑහෙන්න වැදගත්. එතනින් අනිත් පැත්තට ගියාට පස්සේ කියන්නේ ජයග්‍රහණයක් ලැබිච්ච නැති ළමයිට මොකද වෙන්නේ කියන ප්‍රශ්නෙකුත් එනවා. ජයග්‍රහණයක් ලැබිච්ච අය අගය කරනවා, ඒගොල්ලන්ට උද්දාමයටපත් වෙනවා, ඒගොල්ලෝ ආත්ම විශ්වාසය ගොඩනගා ගන්නවා. ජයග්‍රහණ ලැබිච්ච නැති ළමයිට මොකද වෙන්නේ? ඒතකොට ඒගොල්ලන්ව අපිට මගහැරනව නේද? ඒකත් අපි හිතන්නේ. එහෙම මගහැරෙන්න දෙන්න හොඳ නැහැ. කියන මගහැර ජයග්‍රහණ නොලැබෙන්න හේතුව සමහරට එයා ඉන්නේ යාට පුළුවන් ශේෂ්ත්‍රය නෙවෙයි වෙන්නේ. නැත්නම් යාට මේ ශේෂ්ත්‍රය පුළුවන් වෙන්න ඇති මොකක් හෝ තැනකදී යාට තනක් මගහැරලා ඇති. ඒකින්ද අර ජයග්‍රාහකී ළමයි වෙනුවෙන් දක්වන ඒ අවධානයම අපි පරාජිතයන් වෙනුවෙන් දක්වන්නත් ඕන. මොකද ගුරුවරයාගේ මූලික කාර්යය තමයි මේ ළමයාව තමාව සොයා ගන්න උදව් කරන්නේ. මම කියන්නේ ගුරු භූමිකාව කියන්නේ ඒක. ළමයිට තමන්ව හඳුනා ගන්න උදව් කරන එක තමයි ගුරුවරයෙක්ගේ වැඩේ. එහෙමව ලංකාවේ නෑ. කියන්නේ මම හිතන්නේ අනිත් රටවල තියෙනවා තමන්ගේ කුසලතාවයන් හඳුනා ගන්න පුළුවන් ක්‍රම. මෙහෙ එහෙම නෑ. දැන් අපි ටියුෂන් කාර්ය වෙලා තියෙන හොඳ වෙලාවට අපිට ටියුෂන් පුළුවන්. බැරලාත් මම ඉංජිනේරින් කරන්න ගියා නම් එහෙම හොම්බෙන් යනවා. ඉතින් ඒක ආසනාවට මට මේක සෙට් වුණා. ඒක එහෙම දැනගෙන ආපු එකක් නෙවෙයි මේක ඇත්ත. ඒ වගේ එක එක්කෙනාට පුළුවන් එක එක දේවල්. තමන්ට තමන්ව හොයාගන්න උදව් කරන ක්‍රමවේදයක් රටක් වශයෙන් අපිට නැහැ. ඒතකොට ගුරුවරු වශයෙන් කරන්න ඕනේ මූලිකම වැඩේ ඒක. ඒතකොට හැම කෙනෙකුටම පුළුවන් දෙයක් සහ හැම කෙනෙකුටම යන්න මාර්ගයක් තියෙනවා. ඒක යාට හොයලා දෙන එක තමයි ගුරුවරයාගේ භූමිකාව. මම හිතන්නේ විවිධ තලවල ගුරුවරු ගොඩාක් ඉන්නවා. මම හිතන්නේ හැමෝම එකඟ වෙයි මම මේ කියන කතාවට මේ. විභාග පාස් වීම කියන එක පොඩි කෑල්ලක් විතරයි. ඒක බොහොම චූටි කෑල්ලක් විතරයි මේ. අපිට පුළුවන් නම් දරුවන්ට ළමයින්ට ඔහුව හඳුනා ගන්න උදව් කරන්න ඒක තමයි ඉගෙනන එකේ වැඩි. ඉතින් දෙන බොස්තුති